අපි පටන් ගමු. කලින් මම වීඩියෝ එක දැම්මේ ළමයි මේක MCQ ටික පළාත් ප්‍රශ්න පත්තරේ. දැන් මේ තියෙන්නේ මේකේ රචනා ටිකත් ෂේප් එකේ හිමින් හිමින් අපි කරගෙන යනවා. ඒ වීඩියෝස් ටික බලන්න. මේ තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නේ. මේ පස්වෙනි ප්‍රශ්නේ කියනවා පහේ A කොටස මිනිසුන්ගේ ශරීර ලක්ෂණ එක හා සමාන නොවේ. ඔවුන් අතර බොහෝ වෙනස්කම් දක්නට ලැබේ. මෙයට හේතුව ආවේනියයි. මේ පිළිබඳ ඉගැනීම ප්‍රවේණි විද්‍යාව ලෙස හැඳින්වේ. මේකෙදී මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ 10 වසරේ අන්තිම පාඩම ප්‍රවේණිය. ප්‍රවේණි පාඩමෙන් සාමාන්‍යයෙන් මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් එහෙමයි. ඔය වලටත් මේ වගේ සම්පූර්ණ බර රචනා ප්‍රශ්නයක් වගේ එන්න ඉඩකඩ අඩුයි. මේකෙත් පොඩි කොටසක් තියෙන ප්‍රවේණියෙන්. ඒ වගේම තමයි ඔය වලටත් ප්‍රශ්නයක පොඩි කෑල්ලකට සෙට් කරගන්න පුළුවන් සහ MCQ එකකට වගේ දාන්න පුළුවන්. හරිද? ඒකින්ද ඒ වගේ පොඩි විදියකට බලාගෙන ගියා නම් ඒ ඇති. හැබැයි ඒ අතර මුළු පාඩම කවර් වෙන්න අදාළ ප්‍රශ්නේ ගලපන්න පුළුවන්. හරිද? මේක අහනවා පළවෙනි ප්‍රශ්නේ පහේ ඒ කොටසේ පළවෙනි රෝම දක්වම මිනිසුන් තුළ දැකිය හැකි ආවේනික ලක්ෂණ දෙකක් ලියන්න. ආවේනික ලක්ෂණ ලියන්න පුළුවන් ඒ පාඩමේ ප්‍රවේණි පාඩමේ මුල පිටුවම තියෙන රූපත් එක්ක බද්ධ කම්පිත නිදහස් කම්පිති ඊට පස්සේ නිල් ඇස් නුහුරු ඇස් විඩෝ ස්පීක් ඔන්න වගේ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ ලක්ෂණ දෙකක් ලියවනම් හරි. බද්ධ කම්පිත නිදහස් කම්පිති නැත්නම් නිල් ඇස් නුහුරු ඇස් කියලා. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා ආවේනීය පිළිබඳ පර්යේෂණ සඳහා මෙන්ඩල් ගෙවතුමෑ ශාකයේ තෝරා ගැනීමට හේතු වූ කරුණු දෙකක් ලියන්න කියලා. ඔකට ඔයාලට මතක තියාගන්න පුළුවන් හොඳම කරුණු තුනක් මම කියන්නම්. පළවෙනි කරුණ තමයි නොමුහුම් ශාක ලබා ගන්න පුළුවන් වෙනවා මේ මෙන්ඩල්ගේ ගෙවතුමෑ ශාකයේ. කියන ගෙවතුමෑ ශාකයේ තියෙන විශේෂතා ස්පෙසිමන් ටික තමයි මේ තියෙන්නේ. කියන්නේ ගෙවතුමෑ ශාකයේ තියෙන අපිට මෙයා මේ ගෙවතුමෑ ශාකය යොදා ගන්න හේතු වෙච්ච කරුණු විශේෂතා ටික. හරිද? එතකොට මේකේ කියනවා පළවෙනි එක නොමුහුම් ශාක ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ කරුණු දෙකක් ඔයාලට ලියන්න කියන්නේ. පහසුවෙන් වගා කරගන්න පුළුවන් මේ ගෙවතුමෑ ශාකය. ඒ වගේම කෙටි කාලෙකින් ඵල ලබා දෙනවා මේ ගෙවතුමෑ කියන එක. දැන් අපි මේකේ ඵලයන් වල විවිධත්වයත් අපි සංසන්දනය කරලා බලන ප්‍රවේණි ගෙවතුමෑ ශාකයේ. එතකොට ඒකට අදාළව කෙටි කාලෙකින් ඵල ලබා දෙන ශාකයක් විතර ගෙවතුමෑ හඳුන්වන්න පුළුවන්. ඒතර තුනක් අපිට ගන්න පුළුවන්. කෙටි කාලෙකින් ඵල ලබා දීම හින්දා ගෙවතුමෑ තෝරගත්තා කියලා, මුහුම් ශාක ලබා දෙන හින්දා ගෙවතුමෑ තෝරගත්තා කියලායි, පහසුවෙන් වගා කරගන්න පුළුවන් හින්දා ගෙවතුමෑ තෝරගත්තා කියලායි. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා නොමුහුම් ශාක කැපිටල් D කැපිටල් P නොමුහුම් මිටි ශාක සිම්පල් T සිම්පල් T ශාක දෙක අතර ඒකාංග මුහුමත් සිදු කළ විට ලක්ෂණ F1 හා F2 පරම්පරාවට ප්‍රවේණිගත වූ ආකාරය F1 F2 පරම්පරාවට ප්‍රවේණි ලක්ෂණ ලියා දක්වන්න කියලා. හරිද? මේකෙදි F1 පරම්පරාවේ තියෙන නොමුහුම් T1 කැපිටල් T කැපිටල් T නේ. නොමුහුම් උස ශාක නොමුහුම් මිටි ශාක තමයි මෙයා මුහුම් කරලා තියෙන්නේ. හරිද? එතකොට අපිට ප්‍රවේණිය මේ වගේ සටහන් ලියද්දි පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට ලියන්න ඕනේ. ඔන්න තමයි අපි F1 පරම්පරාව හදන්නේ දොහිතෘ ශාක පරම්පරාව. මේවා ඒ විදිහටම දාන්න ඕනේ මාතෘ මේ ජන්මානු මේ දොහිතෘ. ජන්මානු අපි රවුම් කරනවා. හරිද? ඊට පස්සේ දැන් අපි F1 පරම්පරාව හොයාගත්ත F1 පරම්පරාවේ මේක ඉන්නේ F1 පරම්පරාවේ ප්‍රවේණි දර්ශ. ඊට පස්සේ මේ විදිහටම අපි ගන්නවා දැන් F1 පරම්පරාව හම්බුනේ අපිට T1 කැපිටල් T සිම්පල් T. ඒතර F1 පරම්පරාවේ දෙකක් තමයි අපි ආයේ මුහුන් කරන්නේ. කැපිටල් T සිම්පල් T. අපි ඒකේ ජන්මානු ඒ විදිහට ගත්තොත් එහෙම මෙතන දෙකක් තියෙනවා. දැන් කලින් අපි ජන්මානු
කලින් තිබ්බේ මෙහෙම T1 TT කියලා එක සමානයි. ඒකයි අපි ජන්මානු මාතෘ සෛලයේ තිබ්බේ ජන්මානු විදිහට ඒකයි ගත්තේ එක T එකක් තියෙන නිසා. හැබැයි මෙතන තියෙනවා දෙකක්. ඒ කියන්නේ සිම්පල් T තියෙනවා. ඒකෙන් හින්දා මෙතන දෙකක් නිසා ජන්මානු අපි දෙකක් ගන්නවා. මෙතනත් ඒ විදිහටම T ඔන්නවා. ඒකෙන් අපි දුහිතෘ ශාක පරම්පරාව ගන්නවා. capital T capital T capital T simple T capital T simple T simple T simple T ඔන්න අපි පරම්පරාව අරගන්නවා. මේකේ ප්‍රවේණි දර්ශය අපි ලිව්වොත් එහෙම මෙතන එක අණු මෙතන එක සමාන දෙකක් නේ තියෙන්නේ දෙක අණු මෙතන එකක් නිසා එක ඔන්න ඔහොම ඒ දර්ශයේ ඉන්නේ එක අණු දෙක අණු එක කියලා. හරිද? ඊට පස්සේ කැපිටල් B කොටසේ අහනවා ප්‍රවේණිගත දැන් මේක ආයි මාරු වෙනවා රුධිර පටකයට. ප්‍රවේණිගත රෝගයකින් පෙරුණු රෝගියෙකු රුධිර සාම්පලයක් අන්වීක්ෂණයකින් පරීක්ෂා කළ විට නිරීක්ෂණ වූයේ පහත පරිදි වේ. නිරීක්ෂණ දිලා තියෙනවා. මේකේ PQ දේහාණු රම් කරන්න. මේකේ දේහාණු ඕකේ P දේහාණු තමයි වසා සෛල. පොඩියට තියෙන නිසා අපිට ඒක අඳුර ගන්න පුළුවන්. සහ අර මේකේ තියෙන කණිකාවලට බෙදලා තියෙන හින්දා අඳුර ගන්න පුළුවන් Q නියුට්‍රොෆිල කියලා. ඛණ්ඩ තුනකට බෙදලා තියෙනවා. මේකේ PQ එක්ක මම ඔයාලට කියන්නම් මෙහෙම. රුධිරය මුලින්ම බෙදෙනවා රුධිරය මුලින්ම අපිට බෙදෙනවා මෙහෙම. දේහාණුයි ප්ලාස්මය කියන්නේ. ඕකේ මේ දේහාණු කොටස කොටස් වලට බෙදෙනවා තුනකට. රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා. ඔන්න සුදු රුධිරාණු කොටස් දෙකකට අපි ගන්නවා. කණිකා සහිත කණිකා රහිත කියලා. ඕකේ කණිකා සහිත කියන කොටස කොටස් තුනකට බෙදනවා. කණිකා සහිත කියන කොටස. ඒක නියුට්‍රොෆිල, ඉයොසිනොෆිල, බේසොෆිල. ඊට පස්සේ කණිකා රහිත කියන කොටස කොටස් දෙකකට බෙදෙනවා. නියුට්‍රොෆිල මොනොසයිට සහ වසා සෛල කියලා. බේසොෆිල කියන ගන්න. බේසොෆිලෙන් උඩට ඔන්න හොදා බෙදෙන්නේ. දේහාණු ප්ලාස්මය විදිහට. ඕකේ අර දේහාණු ප්ලාස්මය කියන එක අර මෙහෙම වෙන් වෙන්නේ. මතකද? ඔන්න ඔහම. දෙකකට වෙන් වෙන්නේ එහෙම. ඊට පස්සේ රුධිර පටකයේ ප්‍රධාන සංඝටක දෙක ලියන්න. සංඝටක තමයි මේ තියෙන්නේ. දේහාණු හා ප්ලාස්මය. ප්‍රධාන සංඝටක දෙක. රුධිර පටකයේ කෘත්‍යයන් දෙකක් ලියන්න කියලා කියනවා. කෘත්‍යයන් දෙක තමයි කියන්නේ ඔයාලට හරියටම කෘත්‍යයන් තුනක් තියෙනවා. තුනෙන් දෙකක් ලියන්න ඕනේ. මේවා ගැන අහනවා අනිවාර්යෙන් රුධිර පටකයේ කෘත්‍යයන් විදිහට අරගෙන අපිට කෘත්‍යයක් විදිහට ගන්න පුළුවන් ද්‍රව්‍ය පරිවහන වීම කියන එක. ඒ කියන්නේ ද්‍රව්‍ය පරිවහනය වීම කියන එකට දෙකත්ොත් එහෙම ඖෂධ, විටමින්, හෝමෝන වර්ග ඔක්කොම රුධිරය ඔස්සේ පරිවහනය වෙනවා. ඒක රුධිර පටකයේ කෘත්‍යයක් ද්‍රව්‍ය පරිවහනය වීම. ඊළඟ ඒ වගේම මෙන්න මෙයා කරන දේ සුදු රුධිරාණු වලින් කරන දේ ශරීරයට එන රෝගකාරක බැක්ටීරියාවන් විනාශ කරන්න දාන්න කටයුතු කරන එක තමයි සුදු රුධිරාණු වලින් කරන්නේ.
ඒ වගේම ඊළඟට අහනවා හතරවෙනි එක ජීවීන්ගේ රුධිර සංසරණයට අවශ්‍ය බලය ලබා දෙනුයේ හෘදයෙන් පොම්ප කිරීම. ඒකේ සිම්පල් ඒ අහනවා රුධිර සංසරණ පද්ධතිය මනා පැවැත්මට දායක වන යහපත් පුරුදු දෙකක් තියෙනවා. සංසරණ පද්ධතියේ යහපත් පුරුදු දෙකක් තමයි මත්ද්‍රව්‍ය භාවිතය නොගැනීම. ඒක එකක්. අනිත් එක LDL ලිපර්පෝ ඒ කියන්නේ LDL භාවිත නොකිරීම භාවිතය අවම කිරීම. LDL කියන්නේ අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන්. ඒ කියන්නේ තෙල් වෙදුන් ආහාර ඒ වගේ ඒවා තමයි LDL අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන ගණයට වැටෙන්නේ. ඒ වගේ ඒවා භාවිතය අවම කිරීම රුධිර සංසරණ පද්ධතියට වැදගත්. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග ත්‍රොම්බෝසිය තව රක්තහීනතාවය ගන්න පුළුවන්. C කොටස කියනවා ජලයේ ජීවීන්ට අවශ්‍ය ප්‍රධාන සංඝටකයකි. පහත් සඳහන් ජලය සතු සුවිශේෂී ගුණ ජීවය පවත්වා ගැනීමට දායක වන අයුරු ලියන්න. සුවිශේෂී ගුණ පැත්තේ තියෙනවා දෙකක් ඉහත ඉතා හොඳ ද්‍රාවකයක් තියෙනවා. ඒක ජීවය පවත්වාගෙන යන්න නම් ඉතා හොඳ ද්‍රාවකයක් කියන එක ඇත්තටම ජලය ඉතා හොඳ ද්‍රාවකයක් තමයි. ඒකේ ජීවය පවත්වාගෙන යන්න වැදගත් වෙන අරුණ කියලානේ අහන්නේ. එතකොට අපිට උදාහරණයක් ගන්න පුළුවන් රුධිරය. රුධිරයේ ජලය එක්ක රුධිරය මිශ්‍ර වෙලා ඒ කියන්නේ මේ සෛලයන් ටික මේ සෛල ටික මිශ්‍ර වෙලා ඊටසේ ප්ලාස්මේ දා ප්‍රෝටීන අංශු තියෙනවා. අන්න ඒවා මිශ්‍ර වෙලා ඒවා ඔක්කොම එක්ක හැදිච්ච හොඳ මිශ්‍රණයක් තමයි තියෙන්නේ. හරිද? අන්තිම ඒක හොඳ දියවීමක්, හොඳ මිශ්‍රණයක්. ඒතර රුධිරයේ ජලය වැඩිපුර තියෙන එක ගන්න පුළුවන්. ලියන්න පුළුවන් හිතන්න ජීවි පවත්වාගෙන යන රුධිරයේ ජලය වැඩිපුර තිබීම. පරිවහන මාධ්‍යයක් විදිහට ගත්තොත් එහෙම අර මං කලින් කියපු සිද්ධියමයි. රුධිරය ඔස්සේ හෝමෝන වර්ග අදාළ ස්ථානයේ කරා හරියටම ඖෂධ වර්ග එසේ යූරියා වගේ වෛශ්‍රාව්‍ය අපද්‍රව්‍ය ඊට පස්සේ විටමින් වර්ග ඒ වගේ දේවල් ඒ වගේ බැක්ටීරියා රෝගකාරකත් එහෙමයි. ඒ වගේ ඔක්කොම පරිවහනය වෙන්න හොඳ පරිවහන මාධ්‍යයක් රුධිරය. හේතුව ජලයේ රුධිරයේ වැඩි ප්‍රමාණයක් දී වෙලා තියෙන නිසා. ජලය තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ශ්‍රෝමිලකන් දෙක අහනවා අවශ්‍ය තරමට වඩා අඩුවෙන් ජලය පානය කිරීම නිසා ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිතව සිදුවන රෝගී ඇතිවන රෝගී තත්ත්වයක්. වතුර හරියට බිව්වේ නැත්නම් කෙලින්ම ඇතිවන රෝගී තත්ත්වය තමයි මලපත්‍ය. මලපත්‍ය කියන රෝගී තත්ත්වය තමයි වතුර හරියට බිව්වේ නැත්නම් ඇති වෙන්නේ. ඒක දෙවෙනි ප්‍රශ්නේ ඊළඟට අහනවා ඒ දෙකෙහි ඔබ සඳහන් කළ රෝගී තත්ත්වය මග හරවා ගන්න ආහාරවලට අංග යුතු අත්‍යවශ්‍ය සාධකයක්. ආහාරවල සාධකයක් නේ සඳහන් කරන්න කියන්නේ. තන්තු තමයි අනිවාර්යෙන් ඕන වෙන්නේ මේ ආහාරවල නම් මේ රෝගී තත්ත්වය මග හරවා ගන්න. ඊට අමතරව අපිට රෝගී තත්ත්වය මග හරවා ගන්න පොදින් ජලය පානය කිරීම කියන පුරුදු ඇති කර ගැනීම, තන්තු සහ බහුල ආහාර ගැනීම වගේ දේවල් ගන්න